ආයුබෝවන් මම කන්තලේ බහිර දේවාලයේ විදුරු ලසන්ත මේ යම්කිසි නිදන් ගර්භයක නිදන් ගර්භයට යන පාර පේන්නේ නැහැටි ඕනේද එපාද ඕනෙමද කියන එක තමයි මේ තියෙන්නේ මේ මෙතන පිහිටලා තියෙන නිදන් ගර්භයකට යන මුල මේ ගල් අඩුක්කුවක් පටන් ගන්නවා වතුර දීපුබුල් වලින් අරයි යන මාර්ගයක් තමයි දැන් මේ තියෙන්නේ එතකොට මේ පුරාවෘත්තය ගැන මම දැන් දිගාරිනවා මේක විනාඩි 27ක් බලන්න බැරි යුන් ඉන්නවනම් කරුණාකරලා අයින් වෙලා බුරු කමෙන්ට් දාන්න එපා මේ වගේ නිදන් ගර්භය ඇතුළ පෙන්වන්නේ මම විතරයි සමාව වෙන්න ඕන නිදන් නෙමි භූමි ගර්භ පැහැදිලි භූමි වස්තු මේ නුවර ප්‍රදේශයේ යම්කිසි යුද ආක්‍රමණ තියෙන කාලේ තැම්පත් කරපු බැංකුවක් මෙතන තියෙන්නේ මෙතන අඩි 15යි උස පැහැදිලි නේද උඩින් යම්කිසි ගර්භ තිබිලා සලකුණු තිබිලා තමයි මේ ගමන යන්නේ. ඒ ගමන යනකොට මේ අපිට හම්බ වෙන නිදන් ගර්භයේ පිහිටීම තමයි මේ තියෙන්නේ. මෙතන දිශා මායිම් තුනක් පෙන්නලා තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඕනේද එපාද ඕනෙමද කියන එක තමයි මෙතනින් තියෙන්නේ. මේක හඳුනා ගන්න ඕන. මේක සලකුණක් එක්කයි යන්නේ. මේකේ සලකුණු පද්ධතියක් තියෙනවා. දැන් ওই ඊතාලියක් පෙන්눔 කරලා තින්නේ කෙලින්ම ওই ස්ථානෙට. පැහැදිලි නේද? එහෙම තමයි. මේක හෙළ ඉතිහාසයේ වැළුණු අතීතයක් තියෙනවනේ. මේක රජ සමයේ යම්කිසි ආක්‍රමකදී රජ කෙනෙකුගේ සම්පූර්ණ වස්තුව තැම්පත් කරලා තියෙන්නේ. මහා භාණ්ඩාගාරය වගේ තමයි. භාණ්ඩාගාරයක්. මේක කරලා නම් ගොඩක් කල් වෙනවා. කොහෙද කින්ද මන් දාන්න එපා නුවර කියලා කිව්වා. දැන් මේ ගර්භය ඇතුළට ඇතුල් වෙන තැන. දැන් මෙතන පෙන්눔 කරන්නේ මේ ගල් කඩන්න නෙවෙයි තියෙන්නේ. ගලවන්න ගර්භයක්. ඔය දැන් පේනවාද බිත්ති පිහිටලා තියෙනවා, ප්ලේට් පිහිටලා තියෙනවා. හිර කරලා තියෙනවා. ඔන්න බලන්න ඔය කෙලින් බිත්තිය දිහා අඩි 15ක් යටින් ඔහොම ගලක් උඩින් ඔහොම අඩුක් කරලා තිනෝ නම් ඒක මොකක්ද කියලා උඹලට තේරෙන්න පුළුවන් නේ. උඹලට අත්දැකීම් තියෙනවනේ. පැහැදිලි නේද? මතක තියාගනින්න. මොකද මේක වැදගත් වෙද මහත්තුරු බලනවා. දැන් මේ පෙන්වන්නේ නිදන් ගර්භයක් ඇතුළ. දැන් අපි ඔය ගල ගලවගෙන යන්නයි තියෙන්නේ. ඕක කඩන්න නෙවෙයි තියෙන්නේ. මේක අර හිල්ටියෙන් අපි කරන්නේ දේශීය බදාම වලින් මේක ආරෝපණය කරලා තියෙන්නේ. දේශීය බදාමෙන් අලවලා තියෙන්නේ. තිරවනා කුඩු වලින්, හුණු වලින් ඒ වගේ දේශීය බදාමයක් තියෙනවා. මෙතන වතුරු පාරක් තියෙනවා. මේක කන්දක්. ඒතර මේකේ වතුරු ගමන් කරන්නේ මෙතනින් තමයි. ඒ ගමන් කරන්නේ පහළටයි. ඒ පහළ තමයි ගර්භය ඇදලා තියෙන්නේ. පැහැදිලි නේද? මේක අඩි 15ක් විතර ගැඹුරයි. ඉතින් දැන් මේ ගර්භය ගලවන එක තමයි දැන් මේ කරන්නේ. ඉතින් මම කියන්නේ මේ වගේ භූමි වස්තු මේ වැළුණු අතීතයේ ඕන තරම් තියෙනවා මේ දේශේ. පැහැදිලි නේද? මේක බැංකුවක්. මේක ගත්ත මිනිස්සු අද කොහෙද ඉන්නේ කියලා මම නම් දන්නේ නැහැ. පැහැදිලි නේද? ඉතින් මේක ඇත්තටම හොඳ නිදන් ගර්භයක්. මේක අඳුනා ගන්න දැන් මේ තියෙන්නේ ගල ඇත්තටම කියනවා මේක අවුරුදු 3000ක් විතර පරණ දෙයක්. ගල ලියලා තියෙන්නේ. නමුත් මේ ගලේ කොටස් තියෙනවා ගලවන්න පුළුවන් ඒවා. මේ ගල් අඩුක්කුවක් තියෙන්නේ මේකේ. පැහැදිලි නේද? ඉතින් මේක අපි තව ඉස්සරහට මේකේ දේවල් බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ අපි මේ කළු ගල ගැලවෙන දේවල් ගලවන විදිහයි මේ තියෙන්නේ. මේකේ උඩිනුත් ගල මේකේ යටිනුත් ගල තියෙන්නේ. දැන් මේ උඩින් තියෙන්නේ ගල් එකට එක තියලා මේ සම්බන්ධ කරලා මේක තියෙන්නේ. ඒ කියන්නේ ගල් අඩුක්කුවක් හදලා තියෙන්නේ. මේක අවසානයේ අපිට දකින්න පුළුවන් වෙන්නේ ඇත්තටම කියනවා නම් බේසමක් ආකාරයේ දෙයක්. මෙතන මැණික් තියෙන්නේ. ඉතින් ඒ වලට වතුරු ගමනාගමනය කරන්න හදලා ප්‍රබල සලකුණු පද්ධතියක් එක තිබ්බ ස්ථානයක්. ඔය උඩින් පේන්නේ ගල් අඩුක්කුවේ තව තියෙන ඉතුරු වෙලා තියෙන දේවල්. පැහැදිලි නේද? ගලවන්න. ඉතින් මේක ගැලවුවට පස්සේ යන්නේ මේ නිදන් ගර්භයකට. මේක මීටට ගැඹුරු යන්නේ නැහැ. පැහැදිලි නේද? ඉතින් දැන් ඔය පේන්නේ ගලවන්න තියෙන ටික. පැහැදිලිද? ඔය ගල් අඩුක්කුව ගලවන දේශීය බදාමෙන් තියෙන්නේ ඕකේ. ඔය කකුල තියන් ඉන්න පැත්තට තමයි පහත බැස්ම. එතන තියෙන්නේ කුහරයක්. පැහැදිලි නේද? ඉතින් අපි මේ ගර්භයක් කරා තමයි ගමන් කරන්නේ. ඉතින් පොළොව යට මේ වගේ ලීස්තර තියෙනවා. මේ පෙන්නන්නේ කුහරේ. ඉතින් මේක ඇතුලේ තමයි අර බේසමක් වගේ තියලා මැණික් එක්කහුව කරලා වතුරට එක්කහුව කරලා තියෙන්නේ. මෙතන මැණික් මැරිලා නැහැ. මේවා තාමත් සක්‍රියයි. මගේ ආතල පාතල අඳුනෙන් බලලා මම මෙතන ස්ථීර කරලා සනාථ කරලා ඒ හරහා තමයි ගමන් කරන්නේ. මෙතන කට්ටිය බහිරව මුලා කරන්නේ නැහැ. බහිරව රවටන්නේ නැහැ. බහිරව කියන විදිය තමයි යන්නේ. මොකද ඒ වන්න මාර්ග තුනක් පෙන්නලා තියෙනවා. ඒගොල්ලෝ හරි මාර්ගේ දැන් ගමන් කරනවා. පැහැදිලි නේද? ඉතින් මෙහෙම කර දැන් මේක ගොඩක් කල් මේක අවුරුදු ගාණක් වෙනවා. ඉතින් මම මෙහෙම පෙන්නන්නේ මේ මගේ පුංචි කැමරාවෙන් ගත්ත ඒවා. මේ තින්නේ ඇතුළට කුහරේ. පැහැදිලි නේද? දේශීය බදාමෙන් සකස් කරපු නිදන් ගර්භයක්. මේක උඩිනුත් ගල තියෙන යටිනුත් ගල තියෙන මේක ලෙනක්. මේක අඩි 5ක් යටින් තමයි මතු කරගෙන ලෙනේ
දොර හොයාගෙන දොර හරහා තමයි ගමන් කරන්නේ මේ. මේක උඩින් ආව නම් කවදාවත් බහින්න බෑ. මොකද උඩින් තියෙන්නේ විශාල ගලක්. පැහැදිලි නේද? විශාල ගලක් තියෙනවා. ඉතින් අර කෝහරේ ඇතුළට යන තමයි අපි මේ ගල් අඩුක්කුව ගලවන්නේ. ඔය පේන්නේ ගල් ප්ලේට් සකසලා තියෙන්නේ. මේ භූමියේ තව තියෙනවා මේ වගේ මේ ගල් ප්ලේට් ඉතුරු වෙච්ච වැඩේ කරපු තැන්වල ඒවා තියෙනවා. පැහැදිලි නේද? ඉතින් මේ පේන්නේ තිරුවනා ප්ලාස්ටරෙන් ගල් අලෝපු විදිහයි ඔය තියෙන්නේ. ඔය උතන හිටගෙන ඉන්න ගලට වඩා යටට යන්නේ නැහැ. ප්ලේට් තමයි ඕක තියෙන්නේ ගලවන්නේ. පැහැදිලිද? ඉතින් සාමාන්‍යයෙන් ප්ලේට් 4-5ක් තියෙනවා. මොකද මේ සෙනග 10-15 දෙනෙක් එක්ක අහුවෙලා කරපු දෙයක් නෙමේක. හැබැයි ඉතින් අපේ උන් දෙන්න තුන් දෙනා ගන්න යනවා. දැන් මේ පේන්නේත් ප්ලේට් එක ගලවන්න තියෙන විදිහ. ඔය තියෙන්නේ අලවලා. පැහැදිලි නේද? අපේ අර සුද්ධ වැද්ද කාලේ කියනවනේ අපි මෙහි අර දේශීය බදාම හැදුවේ. පැහැදිලි නේද? අපිට සිමෙන්තියෙන් ඉස්සෙල්ලා තාක්ෂණයක් තිබුණානේ. ඒ තාක්ෂණය තමයි මෙහි. මේක මේ ගමේ මිනිස්සුන්ට රහසක් නෙමෙයි. මේ මුළු ගමම දන්නවා මෙහෙම දෙකක් තියෙනවා කියලා. හැබැයි ගොඩක් හෙව්වා. ගන්න ගියා බැරි වුණා. ඉතින් මේ කන්තලේ බහිර දේවාලයේද මහත්තයා තමයි මේක හඳුනාගෙන මේකට හරියට වැඩ කටයුතු කරලා මේක දිනලා දුන්නේ. පැහැදිලි නේද? ඉතින් මේ කන්තලේ බහිර දේවාලයේද මහත්තයා කරන එක වැඩක් පමණයි මේ. ගොඩක් කාලකට ඉස්සෙල්ලා මේක මම කරේ. මෙතන තිබුණේ මැණික් වස්තුව. දැන් මේ යන්නේ ගල් අඩුක්කුවක් ගලවගෙනයි දැන් මේ යන්නේ. මෙතන ගල් අඩුක්කුවක් ඇයි හදන්නේ මිනිස්සු? මිනිස්සුන්ට පිස්සුද? ලෙනක් ඇතුලේ ගල් අඩුක්කුවක් හදන්න 10-15 දෙනෙක් එක්ක අහුවෙලා මිනිස්සුන්ට පිස්සු නෑ. පැහැදිලි නේද? ඉතින් මෙතන ප්‍රබල වස්තුවක් තියෙනවා. මෙතන බහිරවාවාට ගොඩක් හිටියා. මොකද මේ වගේ පෙබරල දෙයක් රකින්න බහිරවාවාට ගොඩක් හිටියා. ඒ හැම කෙනාම দমনය කරලායි තියෙන්නේ. මට්ටු කරලා නෙවෙයි. ඒගොල්ලන්ට පොරොන්දු පත්‍රයක් දීලා තියෙන්නේ. බුදුන්ගේ දේ බුදුන්ටත් දෙයියන්ගේ දේ දෙයියන්ටත් බහිරවන්ගේ දේ බහිරවන්ටත් අපේ දේ අපිටත් කියන සංකල්පෙන් තමයි මෙතන වැඩ කරේ. මේ මන් දාන්නේ ගොඩගත් ඒවා. ඒකට ඒකයි මේ වලට මේ අයිතිකාරී වුණත් වැරදි කමෙන්ට් එකක් දෙන්නේ නැත්තේ මොකද? මේ මිනිස්සු ඉතින් මෙච්චර දෙයක් ගත්තා නම් ලංකාවේ ඉන්නේ නෑනේ. පැහැදිලි නේද? ඉතින් දැන් ඔය පේන්නේ ගල් අඩුක්කුව තමයි. ඔය කට්ටිය ගල් ගලවන එකයි කරන්නේ. ගල් කඩන එක නෙවෙයි. ඔය ප්ලේට් එක ගලවන්න ඕන. ඒ ප්ලේට් එකකින් යටට තමයි අපේ බැස්ම තියෙන්නේ. දැන් ඔය බැස්ම අපි දැන් ඔය මතු කරගෙන තියෙන ඉස්සෙල්ලාම උතන්ට. තමුන්ලාට පේනවා ඇති. ඔය ගල් අඩුක්කුවක් තියෙන උතන. ඔය අඩි 15කින් යට. පැහැදිලි නේද? ඉතින් උතන සලකුණු පද්ධතියක් තියෙනවා. සලකුණු හරහා තමයි ගමන් කරන්නේ. ගොඩක් දරුවෝ මහන්සි වුණා ඇති. හැබැයි ඉතින් මේ කාර්යය ඊටම සාර්ථක කාර්යයක්. පැහැදිලි නේද? මේක හඳුනා ගන්නයි ඕන. ආතල පාතාල අඳුනක් කරා ගමන් කරන මිනිස්සෙකුට ඒ ගලක් තියෙනවා නම් ඒ ගල හැසිරෙන්නේ කොහොමද? ඒක අලෝලා නේද තියෙන්නේ කියන එක දැනගන්න පුළුවන්. පැහැදිලි නේද? ඉතින් මම මේ එහෙම ගමන් කරා මේකට හරියට පුදු පූජා කටයුතු කරා. නිසැකවම හරි විදියට සුවඳ ලබා දීපු වැඩක් මේක. පැහැදිලි නේද? පොරොන්දු පත්‍රයක් දීලා එතකොට ලේ බින්දුවක් දීලා පොරොන්දු පත්‍රයක් අපි දුන්නා. ඔය තියෙන්නේ ගල් අඩුක්කුවේ ගල් අලවලා තියෙන විදිහ. ඉතින් අපි ඕක ගලවගෙන තමයි එහා පැත්තට යන්න ඕන. ඔය ඔක්කොම ගැලවෙන ඔය ඉරිදි පේන්නේ ඔක්කොම ප්ලාස්ටරේ. පැහැදිලි නේද? මේක ප්‍රබල නිදන් ගර්භයක්. මේ වගේ ප්‍රබල වැඩ මේ ලංකාද්වීපේ තියෙනවා තව වොන් තරම්. පැහැදිලි නේද? මොකද අපේ රටේ රාජාවලිය දිහා බැලුවොත් එහෙම රජවරු කී දෙනෙක් ඉන්නේ නැද්ද? ඒගොල්ලෝගේ වස්තුවට මොකද උනේ? ඒව ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් මිනිසුන්ට ඒක තේරෙන්න ඕන. යුග ගණනාවක් වැළුණු අතීතයක විලාප භූමියක්. කොච්චර මිනිස්සු මිය පරලෝ ගිහිල්ලා ඇද්ද මේකේ? කොච්චර බහිරතරවල මිනිස්සු මේකේ ඉන්නවද? පැහැදිලි නේද? දැන් මේ බලන්න මේ හොඳටම දැන් මෙතන පේනවා මේ ඇවිල්ලා ගල් අඩුක් කරලා තියෙන්නේ කියලා. පැහැදිලි නේද? ඔය පිහිටි ගලෙන් එහාට වතුර ගමන් කරන්නේ නැහැ. පිහිටි ගලේ තමයි වතුර ගමන් කරන්නේ. ගමන් කරලා ඉවරලා නවතින්නේ භූමි වස්තුව තැම්පත් කරලා තියෙන ගර්භයේ. මේක ප්‍රබල දෙයක්. මේක බේසමක් ආකාරයෙන් රඳවපු මැණික් තමයි මෙතන තියෙන්නේ. මේ ජම්බුද්වීපේ හටු දීපු ජම්බුද්වීපේ මැණික්. විදේශ රටවලින් ගෙනල්ලා නෙවෙයි. පැහැදිලි නේද? ඉතින් දැන් මේ ගයින්ඩර් එක අහු කරලා මේවා ඔය ප්ලාස්ටර් තියෙන තැන් වලින් මේක හරියට ගලවගෙන එහෙම තමයි ගමන් කරන්නේ. නිදන් ගර්භයක වැඩ කරනකොට හොඳට ඉඩකඩ තියෙන්න ඕන. ඒක ඇතුලේ වැඩ කරන්න ඕන. ඒකට හොඳ ආලෝකයක් දෙන්න ඕන. තමන්ගේ ආරක්ෂාව කියන එක ගැන හැමතිස්සෙම හිතන්න ඕන. හැම දෙයකටම බහිරවෙන්ට බැනලා වැඩක් නැහැ. වෙද මහත්තයා බහිරව ඉනාවක්, බහිරව කිල්ලක්, බහිරව ඇඳිරියක් යොමු කරනවා. ඒ යොමු කරාට පස්සේ මේ ස්ථානෙට ආයි වෙද මහත්තයාර නෙමෙයි. කාටවත් එන්න බෑ. එහෙම එන්න පුළුවන් වෙද මහත්තුරු මේ රටේ නැහැ. මොකද මෙතන මේ කිල්ලක් එල්ල කරලා තියෙන්නේ. ස්ථානේ සනාථ කරලා යන මග හඳුනාගෙන හරි මග ගමන් කරන්න මිනිස්සුන්ට අවස්ථාව දෙන්න පුළුවන් කිල්ලක් යොමු කිරීමෙන්. ඉතින් මේක තැනකටවත් මේ නීතිය ආරක්ෂාව නම් හම්බුන්නේ. දැන් ඔය පේන්නන්නේ උඩ තියෙන්නේත් ගල, කුඩු ගල. එතනින් එහාට ගල මෝරලා තියෙන්නේ.
එතකොට ඔය ලෙනක් ඕක ඇතුලේ තියෙන්නේ. අඩි 15කින් යට තියෙන ලෙනක් මේක. මෙතනින් එහාට තව ගොඩක් ඇති යන්න. නමුත් අපිට නම් එහෙම යන්න නැහැ. අපි ඔය පේන ගල් ප්ලේට් ටික අපිට අයින් කරගත්තට පස්සේ අපිට ගර්භයට ගමන් කරන්න පුළුවන්. වැඩ කරපු සේවකයන්ට වුණත් සතුටක්. උරුමේ සතුටු වුණා. උරුමේ සතුටු වෙන්නේ නැතුව උරුමෙට කඳුළු හලන්න වුණොත් මේ ගන්න මැණික් ඔක්කොම අවපැහැ ගන්නවා. පැහැදිලි නේද? එහෙම තමයි බහිරව කුලේ. දැන් මේ පේන්නේ ප්ලේට් ගලවන විදිය. දැන් මෙතනින් තමුනාසලාට පෙන්වන්නේ. පැහැදිලි නේද? නිදන් ගර්භයක ගමන් කරනකොට අවධානය ඕනේ. මේක එනවනම් අපි හිතමු තිරිවාන කැට, ඉල්ලම් කැට, තෙල් බොරළු කැට, ජබර කැට මේවා හරහා ගමන් කරනවා. පැහැදිලි නේද? මොකද මෙතන වතුරක් තියෙන හින්දා, ගල යාමක් තියෙන හින්දා ගමන් කරනවා. දැන් මේ පේන්නේ ගල් අඩුක්කු සකසලා තියෙන විදිය. සක්ක ගල් තියලා, ඒ වල දේශීය බදාම තියලා, සයිස් ගල් තමයි මෙතන ඔක්කොම තියෙන්නේ. මේකේ බිත්තියක් තියෙනවා. ඒ බිත්තිය අඩි 3ක් විතර උසයි. එක පැත්තක බිත්තිය අඩි 3ක් විතර උසයි. අර ගලට වැටෙන දියසීරාව ගලේ බැස්මට යනකොට ගිහිල්ලා වැටෙන්නේ අර බේසමට. පැහැදිලි නේද? ඒවා තව දුරටත් බලා ගන්න පුළුවන්. රැඳිලා ඉන්න ඕන. බහිරව හා කියනවා. බහිරව බෑ කියනවා. බහිරවගේ විදිහට යනවනම් මේ කරුණු කාරණා ඒක සිද්ධ කරන්න පුළුවන්. බහිරවගේ විදිහට යන්න ඕන. එතකොට මේ වගේ ධන නිදාන ගලවන්න පුළුවන්. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා මම කරන්නේ බහිරව දේවාලයක්. මම දේවාරූඩෙන් වැඩ කරනව නෙවෙයි. මට තියෙන්නේ බහිරව අඳුනක්. මම බහිරව කියන දේ පමණයි කරන්නේ. දැන් මේ ගල් කඩලා නෙමෙයි මේ ගල් ඔක්කොම ගලවලා තියෙන්නේ. මේවා මේ අඩුක්කුවේ තිබ්බ ගල් මේ දැන් මේ ගලවන්නේ. ඔය තියෙන්නේ. ඔතනින් එහාට ඔය ගල් පෙට්ටියක් ආකාරයෙන් දිස් වෙන්නේ. ඔතනින් එහාට අනන්තයක් තියෙනවා. පැහැදිලි නේද? ඒකට අපි ගමන් කරන්න ඕන. සෑහෙන අපහසුතාවයන් තියෙනවා. මොකද මේ ස්වභාවික විපත් කියලා දේවලුත් වෙනවනේ. පැහැදිලිද? ඉතින් මේක ඇත්තටම මේ නුවර ප්‍රදේශයේ හින්දා නිතර දෙවේලේ ඔය වර්ෂාවන් වලට එහෙම මුණ දෙන්න වෙනවා. පැහැදිලි නේද? මොකද නුවරට සාමාන්‍යයෙන් ওই වියලි කලාපයට වගේ නෙමෙයිනේ වර්ෂාව පතිත වෙනවා. ඉතින් මෙතන ප්‍රබල කාර්යයක් තිබිලා මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මම මේක निराකරණය කරා. මේක දිනලා තියෙනවා. ඔය තියෙන්නේ මතු කරගන්න හදන ප්ලේට් එක ගලවලා ඉවරලා ගර්භයට ඇතුල් වෙන්න. ගල් පෙට්ටියකට ඇතුල් වෙන්න තමයි වේසමකට ඇතුල් වෙන්න තමයි දැන් ඔය උතනින් උත්සාහ කරන්නේ. ඉතින් ඔය පේන මට්ටමින් උඩට තියෙන පස්. පැහැදිලි නේද? පස් කියන්නේ එතනින් උඩට තියෙන ගල. ඔය ඇලිච්ච පස ඔය තියෙන්නේ. ඉතින් ඕවා සාමාන්‍යයෙන් කඩන් හැලෙනවා. එතකොට ඒ වලට ගමන් කරනකොට ඒවා නිවැරදිව ඒ කඩන් වැටෙන දේවල් තියෙන දේවල් අයින් කරලා හරියට ආලෝකයක් අරගෙන ඉඩ පහසුව තියෙන්න ඕන. නිදන් ගර්භයක් ඇතුලේ දෙකර නැවිලා වැඩ කරන්න බෑ. එහෙනම් ඒකට අවශ්‍ය කරන උස ප්‍රමාණය හදාගෙන එහෙමයි ගමන් කරන්න ඕන. නැත්තම් ගිහිල්ලා පොඩි දෙයක් වෙච්ච ගමන් මෙන්න බහිරව බලපෑමක් ආවා අරකයි මේකයි කියනවා. දැන් මේකේ ආව කොළ පාට වතුරත්. පැහැදිලිද? මේ ගර්භය ඇතුලේ කොළ පාට වතුර ආවා. නමුත් ඒවා මේ කසන සුළු දේවල් නෙවෙයි. මොකද තැනක හිර වෙලා වතුර තියෙනවා. එතනින් හරිය අඩුවෙන් වතුර බහින්නේ. බහින දවස් වලට මේක පිරෙන්න වතුර එනවා. පැහැදිලි නේද? ඉතින් මේ වතුර බ්‍රේක් කරලා තියෙනවා. ඒ වතුර හරියට ගමනාගමනය වෙන විදිහට හදලා තියෙනවා මෙතන. මේ එකක්වත් කඩා මිද දාන්නේ නැහැ. මේ ඔක්කොම ගලවනවා. ගලවලා ඉවරලා නිදන් ගර්භයකට යන්නේ. ඉතින් මේක ප්‍රබල ස්ථානයක්. මේ වගේ වැඩක් කරගන්න අවශ්‍ය නම් කන්තලේ බහිර දේවාලයේද මහත්තයා ගාවට ඇවිල්ලා මෙත මහත්තයා කියන විදිහට වැඩ කටයුතු කරනවා නම් මේ වගේ පිරිසිදු වැඩ කරන්න පුළුවන්. දැන් මේ ගලවපු එක ගලක්. පැහැදිලිද? දැන් මේ පෙන්වන්නේ නිදන් ගර්භයේ ගලපු එක ගලක්. මේ වගේ පිහිටි ගල්, මේ වගේ දාර කෙලින් ගල්, මේ වගේ බිත්ති වලට තියන්න අඩි 15ක් යටින් ඒ කාර්යය කරන්න පිස්සෝ හිටියද මේකේ. මේ සම්පූර්ණ නිදන් ගර්භයක් දැන් මේ ගලවන්නේ. මේක පුරාවිද්‍යාවෙන් දැක්කොත් නම් හඳුනා ගන්නවා. පැහැදිලිද? ඒ හඳුනාගත්තම ඉතින් මිනිස්සුන්ට පුළුවන් තරම් ප්‍රශ්න කරනවා. මම කියන්නේ මෙන්න මේකයි. මේ වගේ වැඩ හඳුනාගෙන වැඩ කරන්න පුළුවන් මිනිස්සු මේකේ ඉන්නවා. මං වගේම තව වෙද මහත්තුරුන්. ඔන්න ප්ලේට් එකේ උස. ඔන්න ප්ලේට් එකේ උස. ඔය පේන්නේ කොළ පාටට ඔය ගල ගණීභවණය වෙලා කොළ පාට වතුර ආවා. පැහැදිලි නේද? ඕකත් දැන් ගලවලා අහවර කරලා තියෙන්නේ. ඕක ඔක්කොම ගැලවෙනවා. එකක්වත් කැඩුවේ නැහැ. අර පෙන්නපු හිල්ටි වලින් ගල් කඩන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒවා ඉදිකිරීම ක්ෂේත්‍රයේ වැඩ කටයුතු වලට භාවිතා කරන හිල්ටි. ඒතර ඒවා එකක් පාවිච්චි කරලා මේ වගේ ගලක් කඩන්න පුළුවන් නම් ගල් කුරි වලට මැෂින් ඕන වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙම නෙමෙයි මං කියන්නේ. මේ තියෙන්නේ ගලක් නෙමෙයි, ගල් අඩුක්කුවක්. මේක ගලවගෙන යන එකයි මේක කරන්නේ. මේ ගිහිල්ලා මේකේ තව ඉස්සරහට යන්න තියෙන දැන් ඔය පෙන්වන්නේ ඒකයි. ඔය කන්ද වගේ පේන ඉස්සරහා පස් ටික අයින් කරලා මේක හොඳට මතු කරගන්නවා. මෙතන දැන් ඉඩකඩ මතු වෙලා තියෙන්නේ. මේ ඉඩකඩ මදි වෙලා තියෙන්නේ.
පැහැදිලි නේද? ඉතින් දැන් මේ කට්ටිය ගොඩක් මහන්සි වුණා. මේ කට්ටිය ගොඩාක් කැපකිරීම කළා තමයි මේ කාර්යය ආවර කරේ. වෙද මහත්තයා කියන විදිහට වෙද මහත්තයාගේ අප්ඩේට් එක අරගෙන වෙද මහත්තයත් එක්ක සම්බන්ධ වෙලා එහෙම තමයි මේ කාර්යයන් කරේ. පැහැදිලිද? මේ තියෙන බිත්තිය එක බිත්තියක් ඔය. ඉතින් මේ ඒවා සයිස් ගල් වලින් තමයි හදලා තින්නේ. දේශීය බදාම අනපුතෙන් ඒව ඔක්කොම අපිට මේක ඇතුලේ හම්බ වුණා. අපි අර පෙන්නපු මුලින් ස්ථාන 3ක් පෙන්නුවා. ඒකේ සලකුණක් තිබ්බා. ඒ සලකුණ හරහා තමයි අපි දැන් මේ ගමන් කරන්නේ. පැහැදිලිද? ඉතින් මේක තව අඩි 3-4ක් යනකොට මේ කාර්යය ආහාර වෙනවා. පැහැදිලිද? මේ කාර්යය ආහාර වෙනවා. මොකද මේ ගර්භේ ගලවලම ඉවර වෙනවා. මොකද මේ නිදන් ගර්භයක් කියන්නේ සාමාන්‍යයෙන් 10-12 දිනක එක්කහුව වෙලා කරන වැඩක් වෙන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ 3-4 දෙනා ගිහිල්ලා ඕගොල්ලන්ගේ විදිහට කඩලා බිඳලා දාන්න යනවා. එහෙම නෙමෙයි ගලවන්න. ඔන්න දැන් එක කෑල්ලක් ගලවලා පෙන්නුවා. ඒ ගල ගැලවෙනවා. පැහැදිලි නේද? ඒක මේ හයිය කළු ගල නෙමෙයි. දැන් ඔය පේන්නේ කොළ පාටට පේන්නේ පිහිට්ට. ඔය පේන්නේ පිහිට්ට. එතකොට ඔය පිහිට්ටෙන් එහාට යන්න අවශ්‍ය නැහැ. ඔය වතුර ඇවිල්ලා රැඳෙන්නේ එතනට. ඔය උඩින් පේන්නේ ප්ලේට් පේන්නේ. දැන් මේ ප්ලේට් එක කරන් ටිකක් උසයි. මේක අඩි එකමාරක් විතර උසයි මේ ප්ලේට් එක. මේකෙන් ඔය අත තියන් ඉන්න කෙරවලට තමයි ඔය බේසම තියෙන්නේ. ඔය දැන් අතින් පෙන්වන්නේ ඒකයි බේසම තියෙන්නේ. පැහැදිලි නේද? ඉතින් මේක මේ මිනිස්සු කරනකොට හරියට සාධාරණ විදියට නිවැරදි විදියට බහිරවට අගෞරව කරන්නේ නැතුව උරුමේ කියන එක්කෙනා සෑහෙන සංසුන් වෙලා ඉවසලා හිතට කේන්ති ගන්න නැතුව බලපෑම් කියන්නේ නැතුව ඒව නැතුව ඉවස දරාගෙන ගියා. දැන් මේ ගලවගෙන යනකොට මෙන්න අපිට මතුවෙනවා මේකේ තියෙන ප්ලේට් ප්‍රමාණය. දැන් තමුන්නාන්සලාට පේනවා ඇති මේක ඇතුලේ තියෙන්නේ මොනවාද කියලා. පැහැදිලි නේද? මේ ඔක්කොම ගල් ගලවන්නයි තියෙන්නේ. මේ එකක්වත් තනි කළු ගල නෙමෙයි. තනි ප්ලේට් නෙමෙයි. මේ ඔක්කොම තියෙන්නේ දේශීය බදාමෙන් ආවරණය කරලා ජලය මඩ එක්ක එකව වෙලා තියෙන්නේ. මේකේ වැදගත් සාමාන්‍ය ඔය කැටපාරක් එහෙම ගලාගෙන යනවා. මොකද කන්දේ දියසීරාව ඇවිල්ලා මේ හරහා තමයි ගමන් කරන්නේ. දැන් මේ එක ප්ලේට් එකක් ගලවලා තියෙන්නේ මෙතන මේ. පේනවද? එක ප්ලේට් එකක් ගලවලායි තියෙන්නේ. ඉතින් ඒ වගේ ගලවන ගිහිල්ලා මේගොල්ලෝ මේ නිදන් ගර්භයට ලං කරනවා. ඔය පේන බිත්තිය සහ ගල් වලට මේ එක්කහුව කරලා හදලා තියෙන ප්ලේට් එක කියලා ඔයගොල්ලෝ කියන්නේ. ඒ වගේ එකක්. මේක ප්‍රබල නිදන් ගර්භයක්. රජ කෙනෙකුගේ භාණ්ඩාගාරයක්. බැංකුවක් කිව්වොත් නිවැරදි. ඉතින් මේ ඒ වගේ ප්‍රබල ස්ථාන තියෙනවා. මේ වගේ වැඩවලට මට කතා කරන්න. මාත් එක්ක ගමන් කරන්න. මේ වැඩේට මං හිතනවා ලක්ෂ 10කට එහා මේගොල්ලන්ට වියදම ගියා අවශ්‍ය කරන පූජා කටයුතු වලට, අවශ්‍ය කරන ආරක්ෂක මාපක වලට, කිලි මාපක වලට. ඒ වලට මේගොල්ලෝ ඔක්කොම විහිදන් දරලා මේ වැඩේ කරලා අද ජයගෙන තිනවා. පැහැදිලි නේද? මම බය නැතුව මේක දාන්නේ මේ වීඩියෝ එක මේ වැඩි අයිතිකාරයත් බලනවා. පැහැදිලිද? මොකද මගේ account වල ඒගොල්ලෝ ඉන්නවා. දැන් මේ පේන්නේ පිහිටි ගල් ගලවලා. පැහැදිලි නේද? පේනවද දැන් ඔය තියෙන්නේ අර මේ ගල් අඩුක්කුවේ ගලවල ඔය කෑලි ප්ලේට් අරන් තියෙන්නේ. පැහැදිලි නේද? ඉතින් එහෙම වැඩ රාජකාරී මේ කන්තලේ බහිර දේවාලේ විද මහත්තයට කරන්න පුළුවන්. කරලා තියෙනවා. මංගාවට වැඩ 50ක් ආව නම් මං 30කට වා කියලා ඇති. 20ක්ම ඒවා කරන්න බෑ මිනිස් ක්‍රියාකාරකම් හරහා මිනිසුන්ට ඕන විදිහට වැඩ කරන්න බෑ. මංගාවට වැඩකට එනවා නම් බහිරව කියන විදිහට එන්න. මං ඕගොල්ලෝ කියන විදිහට වැඩ කරන්නේ නැහැ. ආරක්ෂාවට ප්‍රමුඛ ස්ථානීය දෙනවා. මොකද මේ බහිරව කියන යකෙක් නෙමෙයි. දැන් මේ තියෙන්නේ තනිකර සුදු පාට දේශීය බදාම තලියක් මේ තියෙන්නේ උඩින්. පැහැදිලිද? මේ ගල එක්ක එක්කහුව කරලා දාලා තින්නේ තිරුවාන ගල් කුඩු වලින් තමයි මේක මේ ප්ලාස්ටරේ හදලා තියෙන්නේ. පැහැදිලිද? ඉතින් අපිටත් යම්කිසි කාර්යයක් කරන්න පුළුවන්. දැන් පුරාවිද්‍යාව වගේ ආයතනයකින් ඒගොල්ලෝ කරන කැරීම සඳහා අපිව සහභාගී කරගන්නවා නම් අපි එක හිතින් එන්න කැමති. අපි දන්න මේ යම්කිසි විද්‍යාවක් තියෙනවා නම් ඒකත් කියලා දෙන්න. හැබැයි ඉතින් මේ වගේ දේවල් නැහැ කියලා තමයි පුරාවිද්‍යාවෙන් කියන්නේ. නැත්තම් දෙයියෝ මේ තියෙන්නේ මොනවාද? මෙහෙම ගල් අඩොක්කු හදන්න ඒ කාලේ මිනිසුන්ට පිස්සු තිබුණාද? ඒවා රකින්න බහිරව කොලේට පිස්සු තිබුණාද? මෙතන ප්‍රබල වස්තුවකට දැන් මේ ගමන් කරන්නේ මම මේ ප්‍රබල ගල් අඩුක්කුවක්. මේකේ ගල් ආරක්කුවක් හම්බ වෙනවා අන්තිමට. පැහැදිලිද? ගල් ආරක්කුව හරහා ගමන් කරනකොට තමයි ගර්භයකට ලං කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ සම්පූර්ණ මැණික් මේකේ තිබුණේ. මේක ජම්බුද්දීපේ දැන් ඔය බලන්න වතුර පාත් වෙන්නේ පහතට. වතුර ගමන් කරන්නේ පහතට. එතකොට අපිට තේරෙනවා මේ වතුර ගමන් කරලා මීටර් 10ක් විතර එහයින් එළියට එන තැනක් තියෙනවා. පැහැදිලිද? ඒ හරහා මැරිච්ච මැණික් අපිට හම්බ වෙලා තියෙනවා. අපි ඒවා විද්‍යාත්මක පරීක්ෂා කරලා බලලා තියෙනවා. එතකොට අපිට සාධක දැන් ඔන්න බලන්න වතුර හලනකොට ගලන්නේ මේ පැත්තට. ඒ පැත්තට තමයි
බැස්ම තියෙන්නේ. ඒතර අපි දැන් බැස්ම ගලවගෙන යනකොට අපිට මේ ගර්භයට ලං කරන්න පුළුවන්. මම ආයිමත් කියනවා මේ දරුවෝ ගොඩාක් මහන්සි වුණා, අවංක වෙලා වැඩ රාජකාරී කරා. බාහිරට අගාවුව කරේ නෑ. හරියට ගමන් කරා. හරි. මම කියන්නේ මෙන්න මෙහෙමයි. මාත් එක්ක මේ වගේ වැල්ලුණු අතීතයක් හොයන මිනිස්සු එනවා නම් ඒවට විහෙදම් ඕගොල්ලෝ තමයි දෙන්න ඕන. මෙතනට මාගාවට ආවනම් කවුරු හරි මිනිස්සෙක් නෑ කියාගෙනමයි ආවේ. ඇයි? හොරුන්ට අහුවෙලා, මරංචිකාරයන්ට අහුවෙලා, සල්ලි විනාශ කරගෙන නැති වෙලා, හැඳි ගෑවිලා ගියපෙවුන් බාහිර උදාහසෙන් හිටපෙවුන් තමයි මෙතනට ඇවිල්ලා. උත්තර බාහිර කුලේ නම් බුදුන් වැඳලා, බාහිරගේ ආකර්ෂණය අරගෙන, බාහිරගේ පීඨ අරගෙන, වෙස්සලාගත්ත ආශිර්වාද ඇවිල්ලා පටන් ගත්තු වැඩ මේවා. ඔය පේන ස්ථානේ උඩ පොඩ්ඩක් බලන්න. ඔය තියෙන තනිකර පස් ඒවා කඩා ඉවත් කරන්න ඕන. මොකද උඩින් තියෙනෙත් ගල, යටින් තියෙනෙත් ගල. පැහැදිලි නේද? හිටගෙන යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේක ලෙනක් හින්දා. දැන් අපි මේ ඉන්නේ ලෙනේ සාමාන්‍යයෙන් 3 කාලක් විතර ගිහිල්ලා ඉන්නේ. පැහැදිලිද? ලෙනේ ඇතුලෙන් අපිට හරහට යන්න තියෙනවා. දැන් මේ පෙන්නන්නේ එහෙමයි. අපි අඩි 15 ඇවිල්ලා අපි හරහට ගිහිල්ලා තියෙනවා අඩි 8ක් විතර. ඒ කියන්නේ ගර්භේ. ගර්භයක් අඩියෙන් දෙකෙන් ඉවර වෙන්නේ නැහැ. ප්ලේට් තියලා උස්සලා හිර කරලා බිත්ති එක්ක ආවරණය කරලා තියෙන. ලේසියෙන් හොරා කන්න දීලා නැහැ. දැන් මේ අපේ බැංකුව උනත් ආරක්ෂක පද්ධතියක් තියෙනවනේ. ලේසියෙන් හොරා කන්න බෑනේ. එහෙම දෙන්නේ නැහැ. මේක සුද්දගේ කාලෙත් හොයලා තියෙනවා. මේ ගැන ජන ප්‍රවාදී තියෙන නිසා සුද්දාගේ කාලෙත් මේක හොයලා තියෙනවා. නමුත් ඉතින් ඒවා හොයාගන්න හම්බුනේ නැහැ. මොකද මේ වගේ දේවල් බලන්න ආතල පාතල අඳුනක් කරා වුණා යොමු වෙන්නේ. දැන් මේ පෙන්වන්නේ ඒ හරහට තියෙන ගල් අඩුක්කුව. පැහැදිලිද? ඔය දැන් ඔය ගලවගෙන ඉන්න ගල් අඩුක්කුව තමයි දැන් ඔය තියෙන්නේ. ඉතින් මේක හොඳ වැඩක්. මේ වගේ වැඩවලට මට කතා කරන්න. දැන් ওই වලව පැලැන්තියේ ගිනි කතරිය තිබ්බ මැණික් අද ලක්ෂ ගණන් වටිනවා. මං ඒ වලට කිසිම ආසාවක් නැහැ. මට ඕනේ උත්තම බහිරෝ කුලයේ කෙනෙක් රකින්නවා නම් එයාව නිදොස් කොට නිදහස් කරන්න. කැමති තලයකට යන්න. උඹලා දැනගනින්න උඹලත් එක්ක බත් කන වෙදික් වැඩ කරනවා කියලා. උඹලා මාත් එක්ක කරන කාර්යයන් වලට උඹලා කරන වතාවත් වලට උඹලා දෙන සුමුද වලට උඹලා තමයි වීදම් කරන්න ඕනේ. පැහැදිලිද? මම නෙවෙයි. මම අතින් කරලා හොඳට කාලා තියෙන අවුරුදු 14 15ක අත්දැකීම් තියෙනවා. මගේ වීඩියෝ බලන මිනිස්සු ඒ ගැන දන්නවා. මේක ඇත්තටම මේ නොහිතන මිනිස්සු හිතන්නේ නෑ මෙහෙම යුගයක් තිබුණා. එතකොට මේ වගේ අතීතයක් තිබුණා. මේ වගේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු හිටියා. මේ වගේ තාක්ෂණයක් තිබ්බා කියලා අපේ මිනිස්සු දන්නව අඩුයි. විශේෂයෙන් 2000න් අඩුවෙන් පස්සේ ආපු කට්ටියට සාමාන්‍යයෙන් ඒ ගැන මේ ආදීනයක් නැහැ. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා මේ වගේ දේවල් අපෙන් දැනගන්න පුළුවන්. අපි ඒවා හරියට කියලා දෙනවා. ඒවා කරන්නේ කොහොමද කියලා කියලා දෙනවා. ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටිනවා ඒ වගේ වැඩ තියෙනවා නම් වෙද මහත්තයව සම්බන්ධ කරගන්න. අඳුරේ ගමන් කරන්න එපා. අඳුනක් බලලා ආලෝකයෙන් බලාපොරොත්තුවක් විශ්වාසයක් හමුවේ ගමන් කරන්න. එතකොට බහිරව හොරා වෙන්නෙත් නැහැ, වෙද මහත්තයා හොරා වෙන්නෙත් නැහැ. ලක්ෂ ගණන් යනවා තමයි. අද උත්තම බහිර පුදකට අවශ්‍ය කරන සුවඳ ලබා දීම සඳහා බඩමුට්ටු ගන්න ගියාම ලක්ෂ 3ක් යනවා පුතේ. ලක්ෂ 3ක් නැතුව මේ කන්තලේ බහිර දේවල් වෙද මහත්තයා බහිර පුද පුදන්නේ නැහැ. දැන් මේ බලන්න මේ ඔක්කොම තියෙන්නේ ගල් සක්ක ගල් තියලා අඩුක් කරපු ගල් අඩුක්කයක් මේ තියෙන්නේ. පැහැදිලි නේද? මෙහෙම හදන්න මිනිස්සුන්ට පිස්සු තිබුණාද? ඈ මිනිස්සුන්ගේ මේ ගෙවල් දොරවල් වගේ තමයි ඉතින් මේක බැංකුවක්. මේක ආරක්ෂිත හදපු බැංකුවක් මේක තමයි තැම්පත් කරලා තියෙන්නේ. ආක්‍රමණවලදී මේ මිනිස්සුන්ට ඒක උස්සන් දුවන්න බෑනේ. උස්සන් දුවන්න පුළුවන් ප්‍රමාණය දේවල් නෙවෙයිනේ. මෙතන ප්‍රබල මැණික් හම්බුණා. හැබැයි ඉතින් කියන්න ඕන හම්බන වලින් සාමාන්‍යයෙන් ප්‍රමාණයක් තිබුණා අවපැහැ ගන්නවිලා. ඒ කියන්නේ කල්ලිකුත් වෙලා නෙවෙයි. උරුමෙට කියලා දෙන දේවල් ඒවා හරියට කරන්නේ නැති වුණාම යාගේ සුඛ වේදනේට වැඩ කරන්න ගියාම මේවා අවපැහැ ගන්න වෙනවා. පැහැදිලිද? එහෙම දෙයක් එතන තිබුණා. ඉතින් කොහොම වුණත් ඒ මිනිස්සු මේ කාර්යය දිනලා මේ මිනිස්සු ලක්ෂ ගණන් වියදම් කරලා මේ කාර්යය දිනලා වෙද මහත්තයාට හොඳ තමයි කියලා තියෙන්නේ. වෙද මහත්තයා මේ බහිර කුලිය නමින් කරන තිබ්බ ඔක්කොම පොරොන්දු පත්‍ර නිදොස් කර නිදහස් කරා. ඒගොල්ලෝ ඉතින් කරන්න ඕන කාර්ය කරලා තිනවා. ඉතින් මේ වගේ වැඩ සඳහා මට කතා කරන්න. කතා කරලා මාව හඳුනා ගන්න ඉස්සෙල්ලා. මට වැරදි කමෙන්ට් එකක්වත් තියෙනවද කියලා සොයා බලන්න. එහෙනම් සොයා බලලා ඉවරලා තමයි මාත් එක්ක වැඩක් කරන්න ඕන. මම අඳුන බලන පියල් 5000ක් අය කරනවා. මම ඉන්නේ කන්තලේ. මම කාලෝරා 3කටයි අඳුන් බලන්නේ. දවස් අඳුන් 3යි බලන්නේ. ඒ භූමිය තහවුරු කිරීමේදී බහිරව ගමන් කිරීමක් තියෙනවා නම් බහිරව රකින්න වස්තුවක් තියෙනවා නම් අන්න මං කියලා දෙනවා කරන්න ඕන කරුණු කාරණා ටික. මෙහෙම කරන්න කියලා. ඒවා කරන්නේ ඕගොල්ලෝයි. උත්තම බහිර පූජාවක් මගේ දේවාලයේ පුද දීලා කැප කරන්න පුළුවන් වෙද මහත්තයෙක් මම. මට ගුරුකුලයක් තියෙනවා. මම යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර හසුරවන්න දන්නවා. ඒවා කරලා තියෙනවා. අදටත් සක්‍රියව කරනවා. මේ වෙනකොටත් ලංකාවේ 3-4 පොලක වැඩ රාජකාරී කරගෙන යනවා.
මම ඒවට සහභාගී වෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ මාව සම්බන්ධ කරගන්න ඕන නම් අද විද්‍යාව හරි දියුණුවීම මහත්යෝ. ඒ හරහා ගොඩාක් වැඩ කරන්න පුළුවන්. ඒ මිනිස්සු අවදියෙන් වැඩ කරනවා නම් වෙලාවට ගරු කරනවා නම් අවශ්‍ය සුවඳ හරි ලෙස ලබා දෙනවා නම් වැඩ රාජකාරී කරන්න පුළුවන්. ගොඩාක් කතා කරා. මේ මගේ සත්‍ය වැඩ බිම්වල තොරතුරු තමයි දැන් මම මේ දුන්නේ. පැහැදිලි නේද? ගොඩාක් කල්. ඉතින් මේ ඔන්න ඔහොම ගල්අඩුක්කු හඳුනා ගන්න. ගල්අඩුක්කු හරහා ගමන් කරන්න. පැහැදිලිද? උත්තම බහිර කොට්ටාශි ඉන්නවා නම් ඒගොල්ලන්ට ගරු කරන්න. ඒගොල්ලන්ගේ විදිහට ගමන් කරන්න. එතකොට පුළුවන් නිදන් ගර්භ ගොඩ ගන්න. මේකේ වැල්ලුණු අතීතයේ තව නිදන් ගර්භ කීයක් ඇද්ද? කොච්චර ඇද්ද? යුග කීයක අතීතයක් ඇද්ද? අද ඉතින් ওই භූෂණතාවය අනුව සාමාන්‍යයෙන් දුර නිම්න වෙනස් වෙනවා. අනිත් එක තමයි මේ මිනිසු දිශා නිම්නයට ගරු කරන්නේ නැහැ. උතුර කුවම දකුණට යනවා. හඳුනන්නේ නැහැ. ඒකට මාලිමාව පාවිච්චි කරලා හරියට දිශාව හඳුනා ගන්න ඕන. හඳුනගෙනයි ගමන් කරන්න ඕන. කීවාලු, හිතනවාලු, තියෙනවාලු එහෙම නැතුව වැඩේට අවධානයෙන් වැඩ කරන්න ඕන. මම ගොඩක් කතා කරා. ඉතින් මේ මගේ සත්‍ය වීඩියෝ එක තමයි දැන් මම මේ දාන්නේ. මගේ channel එකේ තියෙන ඔක්කොම වීඩියෝ මං වග කියන ඒවා තමයි තියෙන්නේ. පැහැදිලි නේද? ඉතින් මාත් එක්ක එක්කව වෙලා මේ වගේ වැඩ කරන්න පුළුවන්. මගේ විදියට ගමන් කරනවා නම් මං උඹලා කියන විදියට නම් වැඩ කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ. බහිරව විදියට ගියොත් තමයි බහිරවහා කියන්නේ. ගොඩාක් කතා කරා. ටිකක් දිග වීඩියෝ එකක් විනාඩි 27ක් මාත් එක්ක ඇඳිලා හිටියා. කට්ටියට අනික වාරයක් ස්තුතියි උඹලගේ වෙලාවක යවනම් මට සමාව යල්ලා. මේ ගැන ආදීනයක් තියාගෙන වැඩ කරන මිනිස්සු මාව සම්බන්ධ කරගන්න ඕන. මං ඉන්නේ ආවරණ කලාපයෙන් බැහැරව අලියැත්තු ගහන කන්තලේ තමයි මගේ ගම. මට සිග්නල් පොඩ්ඩක් අඩුයි. WhatsApp හරහා තමයි මාව සම්බන්ධ කරගන්න ඕන. වීඩියෝ දදා ෆොටෝ දදා මාත් එක්ක වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. අඳුනකට ගිහිල්ලා යොමු කිරීමක් බලාපොරොත්තු විශ්වාසයක් හැම ගමන් කරන්න. එහෙම කරද්දී ඕගොල්ලන්ට වීදමක් දරන්න වෙලා තියෙනවා නම් ඕගොල්ලන්ට මම තියනවා කියලා ගිය වැඩක ඒවා නැති වුණොත් මං සම්පූර්ණ වක් කියනවා. ඒ වීදම් වෙච්ච මුදල් මම දෙන්න පොරොන්දු වෙනවා. මොකද මේ මට කාගේවත් දේවල් අවශ්‍ය නැහැ. බහිරව මට කවදාකවත් බොරු කරලා නැහැ. දැන් මෙහෙමයි. දැන් හෙට ඉඳන් උදේ පාන්දර ඉඳන් මහරයටත් මට කෝල් කරන්න අවශ්‍ය නැහැ. උදේ 9:12ට මට කතා කරන්න එපා. දවල් 1:24ට මට කතා කරන්න එපා. හවස 6ට මට කතා කරන්න එපා. එහෙම කතා නොකර ඒ කාලවල උහුරවන කතා නොකර ඊට අමතර කාලවරාවේදී මට කතා කරලා ඔයගොල්ලන්ගේ වැඩේ ගැන කතා කරලා අඳුනක් බලන්න නිර්ණය කරගන්න අවස්ථාව හදාගන්න. පැහැදිලිද? එහෙමයි වැඩ රාජකාරී කරන්නේ. මම අඳුනක් බලන්න රුපියල් 5000ක් අය කරනවා. ලංකාවේ අඳුනක් බලන්න වැඩිම ගාණක් අය කරන්නේ මම. හැබැයි මම කරන වැඩේ හරියට කරනවා. පැහැදිලි නේද? ඉතාලිය වැඩිව කරන වැඩේට අනන්තයක් දෙන වක්කීමක් දෙනවා. ගොඩක් කතා කරා. හරි. රාවණ දෙහමුතු පිටයි මේක බලපු හැම කෙනාට